හොඳයි දරුවනේ. අපි අද ඉගෙන ගමු Excel sheet එක total, average, max, min හදන විදිය. මුලින්ම ඔයාලට මේ වගේ student mark sheet එකක් ඔයාලට හදා ගන්න පුළුවන්. Excel එකේ sheet එකක් ගත්තට පස්සේ මෙන්න මෙතන plus icon එකෙන් ඔයාලට new sheet ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය විදිහට මේකේ තියෙන cell මේ විදිහට ඇදලා අවශ්‍ය ප්‍රමාණයට හදා ගන්න පුළුවන්. අවශ්‍ය width එකට හදා ගන්න පුළුවන්. මෙතනින් height එක හදා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට මේවට colors දා ගන්න පුළුවන්. මෙන්න මේ pen bucket එකෙන් එතනින් borders ඔයාලට දා ගන්න පුළුවන්. අවශ්‍ය ප්‍රමාණයට. ඔයාලට Excel sheet එකක් basic හදා ගන්න විදිහ මේ වගේ mark sheet එක ඔයාලට මෙන්න මේ වගේ හදා ගන්න විදිය ඔයාලට අවශ්‍ය නම් මට යටින් කමෙන්ට් එකක් දාන්න. ඒක හදන විදිහත් මම ඔයාලට කියලා දෙන්නම්. අද කියලා දෙන්නේ total, average, max, min හදා ගන්න විදිය. දැන් මෙතනදී මට ස්ටුඩන්ට් ලගේ ලකුණු හම්බෙලා තියෙනවා Word වල, Excel වල, PowerPoint වල, Access වල. එතකොට මෙතන marks ටික තියෙනවා. ඒ ටික එකතු ගන්න ඕනේ මේ total column එකට. එතකොට මෙතෙන්ද අපි use කරන function එක තමයි මුලින්ම equal ගහ ගන්න. ඊට පස්සේ sum sum එකෙන් තමයි අපි එකතු කිරීම ගන්න. ඊට පස්සේ bracket එකක් මේ විදිහට open කරගෙන ඔයාලට අවශ්‍ය cell range එක. කියන්නේ මේක එකතු වෙන්න ඕනේ cell range එක මේ විදිහට තෝරගන්න. ඊපස්සේ bracket එක close කරලා enter කරා. මේ විදිහට ඔයාලට ගන්න පුළුවන් එකතු. ඔයාලට without function එක කියන්නේ function මොකුත් use කරන්නේ නැතුව හදනවා නම් ඔයාලට පුළුවන් equal එක ගහලා bracket එකක් open කරලා මෙතන තියෙන පළවෙනි එකේ cell එක මේ විදිහට දාන්න. ඊට පස්සේ plus mark එක ඊළඟ එක plus mark එක මේ විදිහට ගහලා bracket එක close කරලා enter කරලා මේ විදිහට ගන්න පුළුවන්. මේක function එකත් එක්ක මෙන්න මෙතනදී වාට formula bar එකේ පෙන්නනවා ඔයා හදපු function එක. මෙතන තියෙන function එකත් එක්ක හදපු එක මෙතනදී without function. يعني හදපු ක්ෂේත්‍රයක් භාවිත කරන්නේ නැතුව. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙහෙම එකක් නිවැරදිව හදා ගන්න. ඊට පස්සේ මෙතන තියෙන මේ පොඩි මාක් එකත් එක්ක පේනවා ඇති කොටුවක් වගේ තියෙනවා. එතන තියෙන fill handle එක ළඟට ගිහිල්ලා පහළට ඇදලා මේ විදිහට copy කරගන්න පුළුවන්. එතකොට ඔයාලට හරියට උත්තර ටික fill වෙනවා. ඊට පස්සේ ඔයාලට average එක හොයන්න තියෙන function එක සමාන ලකුණු දැම්මා. average කියන function එක මේ විදිහට ගත්තා. average එකට අපිට අවශ්‍ය වෙන්නේ marks ටික විතරයි. අන්න ඔය විදිහට average එක එනවා. මෙන්න මම හදාගත්ත එක formula bar එකේ පෙන්නනවා. ඔයාලට ඒකත් හදාගන්න පුළුවන්. يعني function මොකුත් භාවිත කරන්නේ නැතුව. equal එක ගැවුවා. වරාණක් දැම්මා. total එක ගන්න. ඊපස්සේ බෙදීමේ ලකුණට අපි ගන්න මෙහෙම forward slash එකක් ගැහුවා. ඊට පස්සේ ඔයාලට තියෙන subject ගන්න බලන්න. 4ක් නෙලියෙන් subject 4ක්. කියලා දැම්මා. අපි total එක බෙදෙනවා subject ගානේ. වරාණ වැවුවා. enter කරා. මේ විදිහට. ඔන්න without function හදන විදිහත් කියලා දුන්නා. with function හදන විදිහත් කියලා දීලා තියෙනවා. ඊට පස්සේ fill handle එකෙන් ආල්ට ගන්න. ඔය විදිහට එනවා. ඊට පස්සේ max එක හදන විදිහ අපි බලමු. max එකේදී ඔයාලට use කරන්න දෙන්නේ සමානයි max. max කියන එකෙන් අපිට ගන්න පුළුවන් ඔයාලට වැඩිම ලකුණු ගත්ත subject එක. වැඩිම ලකුණු ගත්ත subject එකේ ලකුණු ප්‍රමාණය ගන්න පුළුවන්. ප්‍රමාණය තමයි එන්නේ. මේ විදිහට max කියලා දැම්මම අපි subject එක select කරා enter කරා. 86 තමයි ඔයා වැඩිම ලකුණු අරන් තියෙන්නේ. මෙන්න මේක මම use කරේ equal max කියන එක. ඊට පස්සේ min කියන එක බලන්න equal දැම්මා min කියලා දැම්මා. වරහණක් කැරියා. අර විදිහටම ඔයාගේ subject range එක තේරුවා. වරහණව enter කරා. ඔන්න ඔය විදිහට ඔයාලට result එක එනවා. බලන්න 55 ඇවිල්ලා තියෙන්නේ අඩුම ලකුණු තියෙන්නේ
එක්සස් වලට 55. එතකොට අපිට ලොකු මාර්ක් ෂීට් එක උනත් මැක්ස් මින් හොයාගන්න ගොඩක් ලේසි ෆන්ක්ෂන් භාවිත කරලා එතකොට ටෝටල් ඇවරේජ් එක මම කියලා දුන්නා ෆන්ක්ෂන් එකත් එක්ක ෆන්ක්ෂන් එක නැතුව. ඊළඟ වීඩියෝ එකෙන් මම if එක දාන විදිය කියලා දෙනවා. if එක not එක sum if එක count if. ඔයාලට අවශ්‍ය තවත් ෆන්ක්ෂන් තියෙනවා නම් තවත් ඉගෙන ගන්න දේවල් අවශ්‍යයි නම් මට කමෙන්ට් එකක් දාලා තියන්න.